ත්‍රිකුණාමලේ ඉඳන් පුල්මුඩේ දෙසට යන වෙරළබඩ මාර්ගයේ කිලෝමීටර් 35ක් විතර ගියාම හමුවෙන වනගත ප්‍රදේශයක්. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මේ වැලිතලාවට සීමා වෙලා තියෙන ඝන කැලෑව යට නිදාගෙන ඉන්නේ ලංකාවේ නැගෙනහිර වෙරළේ තියෙන අතිශය වැදගත්, ඒ වගේම අතිශය අභිරහස් පුරාවිද්‍යාත්මක උරුමයක්. මේක නිකම්ම පන්සලක් නෙවෙයි. මේ තමයි කුච්චවේලි. එහෙමත් නැත්නම් අතීතයේ පිච්චමල් රජමහා විහාරය. අනුරාධපුර යුගයේ මුල් භාගයේ ඉඳන්, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ දෙවනි සියවසේ ඉඳන් අවුරුදු 1800ක් තිස්සේ ලුණු මිශ්‍රිත මුහුදු හුළඟට මුහුණ දීලා ඉතිරි වුණු නටබුන් ගොඩක් මේ කළුගල් පර්වත මැද සැඟවිලා තියෙනවා. මේ පුදබිම පුරාවිද්‍යාඥයන් අතර ලෝක ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ තමයි වෙරළට ආසන්නව තියෙන කළුගල් පර්වතයක කොටලා තියෙන අතිශය දුර්ලභ අභිරහස් සංස්කෘත සිල්ලිපිය. ඔව්, ක්‍රිස්තු වර්ෂ 6-7 වසරට අයත් මේ සිල්ලිපිය ශ්ලෝක 8කින් සමන්විතයි. ඒකේ ලියලා තියෙන්නේ මොකද්ද දන්නවද? සර්වඥතා ඥානය. එහෙමත් නැත්නම් අනුත්තර සම්‍යක් සම්බෝධි තත්වයට පත්වීමට ප්‍රාර්ථනා කරන පුද්ගලයෙකු ගැනයි. ලංකාවේ හමු වෙන අතිශය දුර්ලභ ගණයේ සංස්කෘත ශිලාලිපියක් විදිහට මේක සැලකෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ භූමියේ තියෙන ලින් කිහිපයක කටාරම් වලට පහලින් ඊටත් වඩා පැරණි පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් කොටපු ලින් ලිපි දකින්න පුළුවන්. මේ ලින් සංඝයා වහන්සේලා උදෙසා පූජා කළා කියලා ඒ ලිපි වලින් තහවුරු වෙනවා. දැන් අපි බලමු මේ ස්ථානයේ තියෙන පුදුම සහගතම වාස්තු විද්‍යාත්මක සැලසුම. මේ කළුගල් පර්වත මැද දාගක් දික්කක නටමුන් හමු වෙලා තියෙනවා. විශේෂත්වය තමයි ඉන් එක් දාගවක් නිර්මාණය කරලා තියෙන්නේ ස්වභාවික පර්වතයක් මතයි. හැබැයි සැබෑ පුදුමේ තියෙන්නේ එතන නෙවෙයි. මීට පෙර කිසිම තැනක දකින්න ලැබෙන්නේ නැති අතිශය සූක්ෂම ලෙස පර්වත මුහුණතෙහි නෙලා ඇති කුඩා දාගැබ් රූප 16ක ගිරි කැටයම් ස්තූපා රිලීෆ්ස් මේ ස්ථානයේ තියෙනවා. අනුරාධපුර යුගයට සමාන හැඩයෙන් යුත් මේ ස්තූප 16ක කැටයම මේ ස්ථානයට අමුතුම පූජනීය බවක් සහ අභිරහස් බවක් එක් කරනවා. අතීතයේ මේ ස්ථානීය පිච්චමල් විහාරයේ ලෙස හඳුන්වලා තියෙන්නේ මල් පූජාවන් සඳහා ප්‍රසිද්ධව පැවති නිසායි. ඒ වගේම මේ ස්ථානීය නැගෙනහිර වෙරළේ පිහිටි ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයකට සම්බන්ධව පැවති ආරාමික සංකීර්ණයක් ලෙස සැලකෙනවා. ඒත් අද වෙද්දී ලුණු මිශ්‍රිත මුහුදු සුළඟ නිසා මෙහි පැවති පැරණි සිතුවම් බොහෝමයක් විනාශ වී ගිහින්. ලින් ආශ්‍රිතව සිතුවම් ඇඳීමට භාවිත කළ බදාම ස්තරවල ශීර්ෂයන් විතරයි අද දකින්න තියෙන්නේ. පුරාවිද්‍යා කැණීම්වලදී පැරණි බුදු පිළිමවල කොටස් සහ පාදම්ගල් හමු වෙලා තියෙනවා. ඒ සාක්ෂි වලින් තහවුරු වෙන්නේ අතීතයේ මේ කළුගල් කඳු මත අතිශය ප්‍රභාමත් පිළිමගෙවල් පැවති බවයි. අද වන විට මේ භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මුහුදු වෙරළේ දර්ශනීය පිහිටීමක් සහිත මේ මුහුදු විහාරය අපේ අභිමානවත් නැගෙනහිර බෞද්ධ උරුමයට නිහඬ සාක්ෂියක්. ට්‍රින්කෝ ආවොත් පුල්මුඩේ පාරේ කිලෝමීටර් 35ක් ඇවිත් මේ අරුම පුදුම පුදබිම දැක බලා ගන්න. අපේ සැඟවුණු ඉතිහාසය ගැන තවත් තොරතුරු දැනගන්න හිස්ට්‍රි මිස්ට්‍රි වීඩියෝ එක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකින් අපි කතා කරන්න ඕනි කුමන ඓතිහාසික ස්ථානය පිළිබඳවද කියලා කමෙන්ට් කරගෙන යන්න. ස්තුතියි.